හිතන්ඩ ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. දන්නේ නැති නම්බර් එකකින් තමයි කෝල් එක එන්නේ. ඔයා මේ කෝල් එක ආන්සර් කරන්න යන්නේ නැහැ. ඒ කෝල් එක දිහා බලන්නවත් ඔයා යන්නේ නැහැ. හැබැයි ඒ කෝල් එක හරහා ඔයාගේ ෆෝන් එකේ තියෙන සේරම පින්තූර, ඔයා කතා කරලා තියෙන දේවල්, ඔයාගේ තියෙන ප්‍රයිවසි එක සම්බන්ධ හැම ඩේටා එකක්ම ඔයා ගැන ඔත්තු බලන පාර්ශවයකට යනවා. මේක ෆිල්ම් එක තියෙන ස්ටෝරි එකක් නන් නෙමෙයි. මේක ඔයා මම ජීවත් වෙන මේ සැබෑ ලෝකයේ ඇතුලේ නිර්මාණය කරලා තියෙන දියුණුම ඔත්තු බැලීමේ අවියක් වෙන පෙගාසස් සම්බන්ධ ස්ටෝරි එක. මේක ඇවිල්ලා ඊශ්‍රායලයේ NSO Group කියන ප්‍රයිවට් කම්පැනි එකෙන් හදපු මිලිටරි ලෙවල් එකේ වෙපන් එකක්. NSO Group එක කියන්නේ මේගොල්ලෝ මේක විකුණන්නේ මහා පරිමාණ අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වළක්වන්න රටවල් වල රජයන්ට සහ බුද්ධියන්ෂ වලට විතරයි කියලා. හැබැයි ලෝකේ පුරා කරලා තියෙන අධ්‍යයන ගණනාවකින් ඔප්පු වෙලා තියෙනවා මේගොල්ලෝ මේක පාවිච්චි කරලා රටවල් වල ඉන්න දේශපාලකයන්, මාධ්‍යවේදීන්, ප්‍රසිද්ධ විවිධ කැරක්ටර්ස් වල ඩේටා විවිධ වැඩවලට යොදාගෙන තියනවා කියන එක. පෙගාසස් මෙච්චර භයානක වෙන්න බලපාන ලොකුම හේතුව තමයි මේකේ තියෙන 0 ක්ලික් තාක්ෂණය. ඒ කියන්නේ මෙතනදී ඔයාට එන මැසේජ් එකක්, කෝල් එකක් ඔයා ක්ලික් කරන්න, ඒක ආන්සර් කරන්න ඕනෙම නැහැ. වැදගත්ම දේ තමයි මෙතනදී ඔයාට ආපු කෝල් එක වගේ දේ එයා විසින්ම ඩිලීට් කරගන්නවා. ඉතින් සරලවම කිව්වොත් එකපාරක් මේ පෙගාසස් ඔයාගේ ෆෝන් එකට ඇතුල් වුණොත් එතනින් පස්සේ ඔයාගේ ෆෝන් එකේ අයිතිකාරයා ඔයා නෙමෙයි. මේ පෙගාසස්ට කරන්න පුළුවන් WhatsApp, Signal, Telegram වගේ ආරක්ෂිත එහෙමත් නැත්නම් encrypted Apple පණිවිඩ පවා මෙයාට කියවන්න පුළුවන්. ඒ වගේම ඔයා නොදැනුවත්වම ඔයාගේ මයික්‍රොෆෝන් එක පණ ගන්නවලා ඔයාගේ වටේ සිද්ධ වෙන කතා බහ මෙයාට හංගින්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කැමරා පාවිච්චි කරලා ඔයාගේ රහසින් පින්තූර ගන්න. ඒ වගේම ඔයා ඉන්න තැන්වල GPS location හරියටම නූලට පිටට ඒ අදාළ පාර්ශවයට යවන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ photos, videos, contact, password වගේ දේවල් සේරම හොරකම් කරන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔයාට පෞද්ගලික ජීවිතයක් නැතිම තරම් වෙනවා. මෙච්චර සංකීර්ණ, මෙච්චර දියුණු මේ පෙගාසස් කියන එක සම්බන්ධයෙන් කොහොමද ලෝකේ ඉන්න මිනිස්සු දැනගත්තේ? 2021 දී ආමෙස්ලි ඉන්ටර්නැෂනල් කියන සංවිධානය කරපු එන්න ලොකු පරීක්ෂණයකින් තමයි මෙන්න මේ දේ අනාවරණය වුණේ. මේක අනාවරණය වෙද්දි මේගොල්ලෝ කිව්වා පෙගාසස් කියන එක හරහා මිනිස්සු පරිශීලකයන් 50000ක විතර ෆෝන් වලට මේක ස්ප්‍රෙඩ් වෙලා ඒ වගේම ඒ හරහා මිනිස්සු කරන දේවල් මේ පෙගාසස් හරහා නිරීක්ෂණය කරලා තියෙනවා කියන එක. කොහොමද මේ පෙගාසස් එකෙන් අපි බේරෙන්නේ? කියන්න කනගාටුයි මේ පෙගාසස් කියන එකෙන් අපිට බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. මේක අපේ ෆෝන් එකට ආවොත් ඇත්තටම අපිට කරන්න තියෙන අපේ ෆෝන් එක අයින් කරන එක තමයි. ඉතින් මේක පිළිබඳව ඔයාගේ අදහස් මොකක්ද? පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඊශ්‍රායලයට කැමති නැති ඔයාගේ යාළුවවත් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ටැග් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අප් වෙන්න මේ වීඩියෝ එක ලයික් කරන්න. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම තව මිනිස්සුන්ට ෂෙයා කරන්න. ඒ වගේම ඊළඟ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න DI එක ටච් එකේ ඉන්න.